මං හිතන්නේ ඔබට පේනවා ඇති මම මේ අද ඔබට මේ පෙන්වන මේ වදය පිළිබඳව මෙහිදී මේ හොඳින් නිරීක්ෂණය කරොත් ඔබට පේනවා ඇති මම අනිත් පැත්තත් මේකේ පෙන්වන්නම්. හොඳින් නිරීක්ෂණය කරොත් ඔබට පේනවා ඇති තනින් තන වදේ නිකන් කප්පාදු කරලා වගේ තනින් තන හිල් හැදිලා තිනවා. ඒ වගේම මේ වදේ පාට මොකද්ද? මේ වදේ පාට තනිකරම දුඹුරු පාටයි. දුඹුරු පාටයි. විශේෂයෙන් රබර් මල් කලාපයේ මේ දිනවල අර අධික වැසි නිසා මේ ඉටිසල්ම ගහණයට නතු වෙලා තමයි තියෙන්නේ. මම මේ සාමාන්‍ය ඉරිදා දවසේ තමයි පාවිච්චි කරන්නේ මේ ජනපද පිරිසුදු කිරීමේ කාර්යයන් සඳහා. ඒ ජනපද පිරිසුදු කරන්න යනකොට තමයි මම දැක්කේ මේ අත්තර දාපු ඊටාම නිකන් කිසිම ප්‍රයෝජනයක් නැති වේලිච්ච මේ වදේ මම දැක්කා. ඉතින් ඊට පස්සේ මම මේවා අයින් කරනවා. සාමාන්‍යයෙන් මම මේ පණිවිඩය ඔබට ගෙනෙන්නේ ඔබ මීමැසි පාලනය කරනවා නම් මේ දිනවල විශේෂයෙන් අගෝස්තු මාසයේ දක්වා ඔබේ ජනපදවල මෙවැනි අත්හැර දමපු එහෙම නැත්නම් බිත්තර දාලා නැති ඒ වගේ මේ ඉටිසලඹ හානියට ලක් වෙලා මේ කප්පාදුවට ලක් වෙලා තිනවද අනිවාර්යෙන් මේ ඉවත් කරලා සක්‍රීය වද කීපයකට ඔබේ ජනපදය සීමා කරගන්න. සමහර අය මේව දැක්කහම ලෝභ හිතිලා ඒගොල්ලෝ අනේ මේ වදේ ලොකු වදයක් තියෙනවා අර එහෙම කියලා හිතලා මේක ඉවත් කරන්නේ නැහැ. නමුත් ඒක නෙමෙයි වෙන්න ඕනි. දැන් මම මීට වඩා ගොඩක් වද කීපයක්ම ඉවත් කරා. ඒහිදි තමයි මට හිතුනේ මේ පණිවිඩය ඔබට ගෙනෙන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම ඔබේ ජනපදත් පිරිසුදු කරන අවස්ථාවලදී අත්හැර දමපු වද තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලෝභ නැතුව අයින් කරලා දාන්න. ඒක තමයි අද බිඟුතුරු අඩවියෙන් ඔබට ගෙනෙන පණිවිඩය. අපි ආයෙත් හම්බෙමු තවත් මෙවැනි වීඩියෝකින්.